අභිමානේ වැඩු විරුවන්සේ පුරනේ මව්බිම සෞසිරියෙන් සරසව් ඉබිදෙව් සරසව් හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පුරනේ උදෑසනක් ඒවා සම්භාවන මුත්තන් සියලු දෙනාටම 2024 රෑ තුන්වන්දේන විද්‍යාලයේ ක්‍රීඩා උළෙල සඳහා පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. ඉබිදෙව් සරසව් හෙළ ජාතික අභිමානේ දරුවෝ දෙස රැස මුර කෙරුවෝ ඒලය ඇති ඔබ සුරවිරුවෝ නොමවව් ණයකරුවෝ දැය දියුණට පැද යන නැවියා ගොවි
දෙවියා බිම දෙවියා සැපතෙහි විපතෙහි නොතැලෙයි නොසැලෙයි අටලෝ දමහුරු හෙළයා සැපතෙහි විපතෙහි නොතැලෙයි නොසැලෙයි අටලෝ දමහුරු
අභිමානේ වඩු විරුවන්සේ පුරනේ මව්බිම සෞසිරියෙන් සරසව් පිබිදෙව් සරසෙව් හෙළ ජාතික අභිමානේ ඈදෙන මහගංගා කුඹුරට යලි හරවා ධාන්‍ය වගා කොට සිරිලකමේ ශානික අධ්‍යාපන ගුරු උපදේශිකා ඒ වගේම අපේ ආදරණීය කුඩ මධ්‍යම විද්‍යාලයේ අපේ ආදරණීය ගුරු මෞතුමිය කොට්ටාසේ ශානික අධ්‍යාපන ගුරු උපදේශිකා චිපිම්බා රම්භාංගනේ වැත්තුමියටත් ඒ වගේම ඕරු නිවාසයේ දජය එසවීම සඳහා ගීතානි පෙරේරා මහත්මියටත් මාඩල් නිවාසයේ දජය එසවීම සඳහා ජිගයානි ජයතිලක මහත්මියටත් ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. උන් තිබෙනාම කැඳවාගෙන යාම වෙනුවෙන් ගෞරවනීය ආරාධනීය විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්යතුමිය සබිලා මහත්මිය ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. I cordially invite Mrs. Bimba Ramyangani, ISA of Physical Education of Kuruvida Division, to hoist the divisional flag. Mrs. Gayani Jayatilaka to hoist the Manel House flag. Ulusa Manel Nivasade Daja Utsava අවස්ථාව This is the time to hoist the Olympic flag and the house flags. අරපිරි මැස්මට පුරුදු වෙලා බිඳලා උදුක සංකා පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමිතලේ ලංකා පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමිතලේ ලංකා හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පුරනේ මව්බිම සෞසිරියෙන් සරසව් පිබිදෙව් සරසෙව් හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පුරනේ මව්බිම සෞසිරියෙන් සරසව් පිබිදෙව් සරසෙව් හෙළ ජාතික අභිමානේ අධ්‍යාපන කලාපය නියෝජනය කරන අය වසීපත් කෝ ලබනවා තුංගදේවන විද්‍යාලීය විවාසාන්ත බල්ල ක්‍රීඩා උයනේ ක්‍රීඩා ගමනාචාර්ය මෙසේ සිදුවෙද්දී වසීපත් කෝ ලබනවා සබරගොම් පළාත සුවිශේෂෝ ක්‍රීඩාකාවන්ගේ සදුන්ලත් මානෙල් නිවාසයේ සහ ඕරු නිවාසයේ ක්‍රීඩාකාවන් මේ මොහොතේදී ක්‍රීඩා ගමනාචාර්ය ඊට අභිමානවත් බෝධක් ලෙස ප්‍රතිපත් කොළවන්නේ සබරගොම් පළාතට ක්‍රීඩා අභිමානයේ ආරම්භ කොළඹුවා මේ සියලුම ක්‍රීඩාවන් වලට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාකාවන් තැලූ පිම්බිම පාසල් ක්‍රීඩා පිටියයි ඒ අභිමානය සවිගුණ කරමින් ඇතිනා දෙවගන පරිවාර ස්ත්‍රීන් සමගින් අභිමානවත් ක්‍රීඩා කිරිසිලුව ක්‍රීඩාංගණයට රැගෙන මොහොත
ජයසේන වැනි ශ්‍රී ලංකා තරග වාර්තා උසෝ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සබරගම් පළාතේ විශේෂයෙන් අතු දිස්ත්‍රික්කයෙන් බිවීම සුවිශේෂ කාරණයක්. වර්තමානයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රසක් දැයට දායාද කරන ක්‍රීඩාවේ පළවන අධියර විද්‍යාලවල නිවාසාන්ත මල්ල ක්‍රීඩාවල දෙවන අධියර කුළුවිට අධ්‍යාපන කොට්ටාස ක්‍රීඩා රත්න කලාප ක්‍රීඩා සබරගම් පළාත් පාසල් ක්‍රීඩා පස්වැන්න සමස්ත ලංකා පාසල් ක්‍රීඩා විසියලුම අධියරවන් වල ඔබ සතුරු වේ යුතුයි. ඔබගේ ආදරණීය විදුහල්පතිතුමිය සාර්ථක නිවාසාන්ත මල්ල ක්‍රීඩාව වලක් සංවිධානය කරමින් ඒ ක්‍රීඩාව වලේ ඇතිනා දෙවගන සංකේතවත් කරමින් අභිමානවත් ක්‍රීඩා ගිනිස්සිරුව ක්‍රීඩාංගණයට එක් කරන මොහොත සිනවා විද්‍යාලේතර විදුහල්පතිතුමියට ඉඩ පිළිසිරුව දැරීම අවස්ථාවට සම්බන්ධ වන ලෙස
විද්‍යාලකරු විද්‍යාපතිතුමිය KRDC වීරකෝමැතිතුමියට මේ අවස්ථාවට එකතු වන ලෙස එවැගේම ක්‍රීඩා කිරිසිලුව දැල්වීම වෙනුවෙන් විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩා නායක නායිකාවන් දෙපළ ආකාශ කෞශල්‍ය සමගින් දෙපේ ඉම්සලා ක්‍රීඩිකාවට පානවන කර සිටිනවා ක්‍රීඩා කිරිසිලුව බාර ගැනීම වෙනුවෙන් මේ ස්ථාන සම්බන්ධ වන ලෙස ලස්සන අපුඩියක් ලබා දෙමු මෙඩල් ලබන්නේ 2024 තුංගදේන විද්‍යාලය නිවාසාන්තර මල්ල ක්‍රීඩා උවේලේ ක්‍රීඩා කිරිසිලුව ඇතිනා දෙවගන විසින් ප්‍රධාන ක්‍රීඩා නායක නායිකාවන්ට පත්වන මොහොත දෙවලට එකතු ලැබෙනවා මේ මොහොතේදී මානෙල් නිවාසී තිසර කාවින්ද ක්‍රීඩකයා සමගින් අවිස්කා අරවින්ද ක්‍රීඩිකාව එකතු ලැබෙනවා ප්‍රධාන ක්‍රීඩා නායක නායිකාවන් වෙත පසුවලු නිවාසේ මාෂා කාවින්ද සමග මලිස විල්ෂාන් ක්‍රීඩකයා එකතු ලැබෙනවා ප්‍රධාන ක්‍රීඩා නායක නායිකාවන් දෙපළ වෙත ක්‍රීඩාවේ අභිමානය රැඳේ නිවාසාන්තර මල්ල ක්‍රීඩා උවේලේ අභිමානය සමගින් මේ මොහොතේදී ප්‍රධාන ක්‍රීඩා නායක නායිකාවන් සහ ඔරුසා මානෙල් නිවාසිකයි ක්‍රීඩා නායක නායිකාවන් වැටුපු ගණමින් 2024 දුම්මදේන විද්‍යාලීය නිවාසාන්තර මල්ල ක්‍රීඩා උවේලේ මෙඩල් ලබන්නේ ක්‍රීඩා පාන දල්වන අභිමානවත් අවස්ථාව අපි ලස්සන අපුඩියක් එකතු කරමු දල්වන පානේ ආලෝකයෙන් සමරුගම් පළාතට ක්‍රීඩාවේ ගෞරවය වැඩි අභිමානවත් රාෂ්ට්‍රීය අධ්‍යාපන කලාපයට ශක්තියක් වෙන්න රැකවරණයේ ආශිර්වාද ලැබේවා කියලා අපිට ගෞරවයෙන් මේ මොහොතේදී මතක් කර සිටිනවා Captains of the school, like the oilers. දැන් අප සෝදානම් ක්‍රීඩාවලේ සමස්ත ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා ප්‍රතිඥා ලබා දීම සඳහා ගෞරවනීය ආරාධනය තුංගදේන විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන අපි ඕලුහා මානෙල් වශයෙන් නිවාස දෙකකට බෙදී කටයුතු කළත් විද්‍යාලයේ හා ක්‍රීඩාවේ ගෞරවය ආරක්ෂා වන පරිද්දෙන්ද ක්‍රීඩා නීති වලින් බැඳී අවංක ලෙසින්ද සුවඳ ලෙසින්ද අද දින මෙම ක්‍රීඩා පිටියේදී තරඟ වදින බවට අභිමානයෙන් දිවුරා පොරොන්දු වෙමි. සීවලි මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය නිලාන් ප්‍රේමරත්න මැතිතුමන්ට ගෞරවනීය ආරාධනය. සම්මත නීති රීති වලට එකඟව තුංගදේන විද්‍යාලයේ 2024 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ තරඟ විනිශ්චය කරන බවට සියලු විනිශ්චයකරුවන් වෙනුවෙන් ප්‍රතිඥා දෙමි. නිලාන් ප්‍රේමරත්න මැතිතුමන්ට ගෞරවස්තුම් පුද කරනු ලබනවා මේ මොහොතේදී දැන් අප ක්‍රීඩා පිටිය ඉවර කරන ලබන්නේ තවත් සුවිශේෂ කාරණයක් වෙනුවෙන් ක්‍රීඩාව සෞන්දර්ය සුවිශේෂ කාරණා දෙකක් ඒ අභිමානයේ සමගින් 2024 තුංගදේන විද්‍යාලීය නිවාසාන්තර මල්ල ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා පිටිය ඉවර කරනු ලබන්නේ පිළිගැනීමේ නර්තනය වෙනුවෙන් Be
තක දොම් දොමි කිට නදිනන් මන්දල මකුඩම් සහ වයමින් නොබලා කුමුකුම් හඬසක් සමගින් පසතුරු ගනකුම් වැඩි දැඩි වැඩි හැරලා නොතරම් කරමින කියන් හැමවර යුධවන් රුදු රුපුමුළු පුබලා දෙරිකුම් විකුම් ඇති රජෙකි මනා රකිනි පුනා හැමෝටම සුබ දවසක් වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 2024 තුංගන්දේන විද්‍යාලීය නිවාසාන්තර මල්ල ක්‍රීඩා උළෙල වර්ණවත් කරන්නට සූදානම් වන මේ අවස්ථාවේ පළමුවෙන්ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක රත්නපුර ඔබතුමියගෙන් ඒ වගේම කිරියල ප්‍රාදේශීය ලේකම්තුමිය ඔබතුමියගෙන් ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් කුමාර මැතිතුමා ඔබතුමාගෙන් ඇතුළු සියලුම මගේ සහෝදර විදුහල්පතිවරුන් මට ලොකු ශක්තියක් ඔවුන් හැමෝම ඒ වගේම අධ්‍යාපන නිලධාරීන් ගුරු උපදේශක මහත්මයාන් ඇතුළු මගේ ආදි ශිෂ්‍යයන් සහ සුවපතනන්ගෙන් අවසරයි අද විශේෂම දවසක් ඇත්තටම ගොඩක් බාධක මැදේ වුණත් අපිට ඔබ වෙනුවෙන් ඉතාමත්ම අලංකාර අපිට පුළුවන් හැකියම් අයුරින් මෙම උත්සවය අපි සංවිධානය කරා ඒ උත්සවය වර්ණවත් කරන්නට මගේ ආරාධනය මගේ පාසලේ සියලු දෙනාගේ ආරාධනය මෙම ස්ථානයට පැමිණි අපේ රත්නපුර කලාපයේ සියලුම කලාප අතරින් බබලවමින් ඊට නායකත්වය දෙමින් අපි සමග ඉතාමත්ම සුහදව කටයුතු කරමින් සිටින අපේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය පැමිණීම ඔබතුමිය අප විද්‍යාලයට අපට ඉතාමත්ම ශක්තියක් ඔබතුමියව පාසල වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් මෙම අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේමයි ප්‍රාදේශීය ලේකම්තුමිය කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එතුමියට පොන්චි ආරාධනාවක් විතරමයි කරේ අපිට එතුමියව හඳුනගන්න ලැබුණේ අද මෙම අවස්ථාවට සහභාගී වීම ඉතාමත්ම ගෞරවයක් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා ගොඩක් වැඩ කරන පාසලක් ප්‍රාදේශීය ලේකම්තුමියනි ඔබතුමියගේ පැමිණීම ගෞරවය ඔබතුමියව ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් මෙම අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේමයි පාසලේ සියලු කාර්යයන්වලදී දැනුවත් කිරීම සහ වෙනත් වැඩවලදී අපිත් එක්ක එකටම හිටපු කෙනෙක් තමයි සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර මැතිතුමා. ඔබතුමාගේ පැමිණීම සහ ඔබතුමා පාසල දක්වන සහයෝගය ඉතාමත්ම අගය කරනවා. ඔබතුමාවත් මේ අවස්ථාවේ පාසල වෙනුවෙන් ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේමයි මගේ හිටපු කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇත්තටම ආරාධනාව දුන්නේ අද උදේ ටෙලිෆෝන් එකෙන් උදේ 6ට විතර වෙලාවට මේ අවස්ථාවට සම්බන්ධ වුණා. මට ගෞරව කරන්න මදි වුණාද මන්ද කොහොම වුණත් ඔබතුමා එදත් මගෙත් එක්ක හිටියා අදත් මගෙත් එක්ක ඉන්නවා. ඔබතුමාවත් ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේමයි මගේ සහෝදර විදුහල්පතිවරු මං හිතන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියනි වැඩිම විදුහල්පතිවරු සංඛ්‍යාවක් සහභාගී වෙන ක්‍රීඩා උත්සවයේ මේක කිව්වොත් මම නිවැරදි. මට නම් කියන්න ගියොත් ගොඩක් වෙලා ගියත් මං කියන්න ඕනි මගේ සහෝදර පාසල කිරියල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පති රත්නායක මැතිතුමන් ඒ වගේම මට නම් කියන්න අමතක කරනවා නම් තවත් සහෝදර විදුහල්පති රාශියක් ඉන්නවා. ඔබගේ පැමිණීම මේ උත්සවය වර්ණවත් කරනවා වගේම මට මහඟු ශක්තියක්. ඔබ හැමදෙනාම පාසල වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේමයි මේ අවස්ථාවට සහභාගී වෙන මගේ ආරාධනාව පිළිගත් විශේෂ අමුත්තන් සියලු දෙනාම විශේෂයෙන්ම ආදි ශිෂ්‍යයන් තෙලාන් පුතා ඇතුළු සියලු දෙනාම මගේ සුබපතන්න සියලු දෙනාම ඒ වගේම දෙමාපියන් සහ සහෝදර ආචාර්ය මණ්ඩලය මගේ දරුවන් සියලු දෙනාම මෙම අවස්ථාවේ ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා.
පුංචි දෙයයි මට කියන්න ඕනේ මේ පිළිගැනීම අතරේ මේක පුංචි පාසලක් මේකේ ඉන්නේ දරුවෝ ටිකයි හැබැයි අපි 5 වසර ශිෂ්‍යත්වයේ හැමදාම කුරුවිට කොට්ටාසේ පාසල් 58 අතරින් මුල පාසල් 10 හිටියා টপ 10 වල හිටියා ඒ වගේම O level ප්‍රතිඵලය අවසාන එකේ අපි කුරුවිට කොට්ටාසේ පාසල් 58 අතරින් මුල 10 අතර හිටියා টপ 10 වල හිටියා ඒ වගේමයි ක්‍රීඩා ජයග්‍රහණ සංගීත ජයග්‍රහණ නර්තන ජයග්‍රහණ ගොඩක් අපි අරගෙන තියෙනවා ඊට අමතරව අපි සමාජයේ සුදුසු ඉස්සරහට රට ජාතිය බාර ගන්න පුළුවන් සිසු පිරිසක් හදලා තියෙනවා ගොඩක්ම විනයගරුක සිසු පිරිසක් මේ පාසලේ අපෙන් බිහි වෙලා තියෙනවා මේව කරන්නට මට ශක්තිය දීපු මගේ ආචාර්ය මණ්ඩලය ඒ වගේ මගේ දෙමව්පියෝ දරුවෝ හැමෝම නැවත වාරයක් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා ඔබ සැමටම බොහොම ස්තුතියි මයිතාමත් ගෞරවයෙන් උතුමාරාපනා කර සිටිනවා 2024 තුන්වැදෙන විද්‍යාලයේ නිවාසාන්ත මල්ල ක්‍රීඩාවල නිල වශයෙන් විවෘත කරමින් සුභාසිංසන කිරීම වෙනුවෙන් ගෞරවනීය ආරාධනය සබරගම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය යන්තුවදී හැමදාමත් අපේ ඉතිහාසයේ පුරාවට අපේ පෙරදුනේ වසරක් හෝ දෙවසරක් විතරයි ඉතුරු සියලුම වසරවල වල රත්න අධ්‍යාපන කලාපය කෑගලට වැඩිය ඉදිරියෙන් හැමදාම ජයග්‍රහණය කළබුවා ඒ අභිමානවත් අධ්‍යාපන කලාපයේ අපේ ආදරණීය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ආරාධනය නිලන්ති දයානන්ද මැතිතුමියනි ඔබතුමීට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ක්‍රීඩාවල නිල වශයෙන් විවෘත කරමින් සුභාසිංසන එක්කරන ලෙස විවෘත කිරීමේ ප්‍රකාශය රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යාපන කලාපයට අයත් තුන්වැදෙන විද්‍යාලයේ අන්තර් නිවාසීය මලල ක්‍රීඩා උළෙල ක්‍රිස්තු වර්ෂ 2024 වූ අප්‍රේල් මාස 25 වන දින අද දින ආරම්භ කරන අතර ස්වර්ණමය අනාගතයක් ගොඩනැගිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි වේවායි ප්‍රාර්ථනා කරමි. ස්තුතියි. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. කිරියල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර මැතිතුමා ඒත් එක්කම විශ්‍රාමික කොටස් අධ්‍යාපන අධ්‍යක්ෂ වික්‍රමවංශ මැතිතුමනි තුන්වැදෙන විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු කුරුවිට කොට්ටාසේ මගේ ආදරණීය විදුහල්පති මහත්මීන් මෙම පාසලේ ආදරණීය ගුරු මහත්මීන් ආදරණීය දූ දරුවන් දෙමාපියන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. ඉතින් මම හිතන්නේ අද දවස තුන්වැදෙන විද්‍යාලයට සුවිශේෂී දවසක්. ඔබගේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල තමයි අපි මේ දැන් ආරම්භ කරේ. ඒතරම් පොඩි වචනයක් කියන්න ඕනි. මොකද මේ දවස්වල උදේ හවස දවසට සමහරක් වෙලාවට අවස්ථා 3-4ක් අපිට උත්සව වලට යන්න ලැබෙනවා ක්‍රීඩා උත්සව. ඉතින් මම ඉඳගෙන ඉන්නකොටත් කල්පනා කරේ පාසලේ තරම නෙමෙයි ඇත්තටම අපිට වැදගත් වෙන්නේ. මොකද සමහර අය අධෛර්යයටපත් වෙනවා අපි කුඩා පාසලක් දරුවෝ අඩුයි කියලා. නමුත් ඔබේ පාසලේ ක්‍රීඩා උත්සවය මම හිතනවා නගරයේ තියෙන ප්‍රධාන පාසල්වල ක්‍රීඩා උත්සව වලට නොදෙවෙනි අන්දමින් සංවිධානය කරලා ආරම්භ කිරීමට හැකියවීම සම්බන්ධයෙන් මම මාගේ ගෞරවය සහ ස්තුතිය විදුහල්පතිතුමිය ආචාර්ය මණ්ඩලය සහ මේ සඳහා සහයෝගය දක්වපු සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මාගේ සුභාශිංසන පිරිනමනවා. අපි වසර 4කට පමණ කාලයකට පස්සේ තමා මේ අවුරුද්දේ ක්‍රීඩා උත්සව ඉතාමත් උත්සවාකාරයෙන් පවත්වන්නේ. ඔබ සියලු දෙනා දන්නවා අපි කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. ඊට පස්සේ විවිධ අර්බුදකාරී තත්ත්වයන් ඇති වුණා. ඉතින් මේ සියලුම දේන් පොඩක් පස්සට ගියේ අපේ පාසල් පද්ධතිය. නමුත් අද අපිට හරි සතුටුයි වර්තමානයේ වෙනකොට අපි යලිත් සාමාන්‍යකරණය වෙමින් පාසලේ ඉගැන්වීම් කටයුතු, විෂය සමගාමී කටයුතු, ඒත් එක්කම විෂය බාහිර කටයුතු සජීවීව පවත්වා ගන්න යන්නට උත්සාහ කරන අතරේ තමයි ක්‍රීඩා උත්සව පවත්වන්නේ. ඉතින් අපේ නන්දලාල් මහත්තයා කිව්වා වගේ ඇත්තටම අපි සබරගම පළාතේ රත්නපුර අධ්‍යාපන කලාපය කියන්නේ ඉතාමත් වාසනාවන්ත අධ්‍යාපන කලාපයක්. ක්‍රීඩාව අතින් ගත්තත්, සෞන්දර්යය අතින් ගත්තත් අපි හැමදාමත් ඉදිරියෙන් හිටියේ. මම හිතන්නේ මේ රත්නපුර අධ්‍යාපන කලාපය ඉස්සරහට යන මේ ගමනේදී නිබඳව අපිට ශක්තියක් වුණේ පාසල් ක්‍රීඩාව. ඔබ පාසල් ක්‍රීඩා වලින් හඳුනගෙන එළියට දාන ක්‍රීඩිකාවන් උපමට්ටම් කරමින් කොට්ටාස තරඟ සහ කලාප තරඟ ඊට පස්සේ පළාත් තරඟ සඳහා අපි ඉදිරිපත් කළ විශේෂ ජයග්‍රහණ ලබා ගන්නේ ඔබගේ තියෙන කැපවීම මත. ඒක නිසා මම නැවත වතාවක් මගේ ක්‍රීඩා භාර ගුරු මහත්මීන්ට විශේෂයෙන්ම විදුහල්පතිවරුන්ට විශේෂයෙන්ම මේ පාසලේ විදුහල්පතිතුමිය අපේ දිස්නා වීරසේකර මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයට මාගේ ගෞරවය සහ ස්තුතිය පිරිනමනවා.
කොච්චර අභියෝග තිබ්බත් ඔබ ඉතාමත් අනර්ගන්ධමින් ඔබේ දරුවන්ට ක්‍රීඩා උත්සවයක අසිරිය විඳින්න ඔවුන්ගේ ජවය මුදා හරින්න අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මාගේ ස්තුතිය පිරිනමමින් මෙවරත් අපි බලාපොරොත්තු වෙනවා නන්දලාල් මහත්මයා කිව්වා වගේම ඔබගේ ශක්තිය තුළින් රත්නපුර අධ්‍යාපන කලාපය ඉදිරියේදී පැවැත්වෙන සබරගම් පළාත් ක්‍රීඩා උළෙලේ ප්‍රථම ස්ථානය ලබා ගන්න මම හිතන්නේ ඔබ තමයි මට තියෙන ශක්තිය. ඉතින් ඒ සඳහාත් මම හිතනවා ඔබේ ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් මට ලබා දෙයි කියලා. ඉතින් නැවත වතාවක් රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විදිහට මාගේ සුබ පැතුම් එකතු කරනවා. ඒත් එක්ක මම මේ වෙලාවේ සිහිපත් කරනවා සබරගම් පළාත් ප්‍රධාන ලේකම් මහින්දේ වීරසූරිය මැතිතුමා. එතුමා ඉතාමත් කැමැත්තෙන් හිටියේ මේ උත්සවයට සහභාගී වෙන්න. නමුත් එතුමාට අද අත්‍යවශ්‍ය රාජකාරියක් යෙදී තිබෙන බැවින් මට දැනුම් දුන්න එන්න වෙන්නේ නැහැ. ඉතින් එතුමාගේ සුභාශිංසනත් මේ අවස්ථාවේ එකතු කරමින් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි. ජය ගීත හඬට සිංහල කොඩිවැල් ලෙල දෙන සිංහල දෙරනේ සරණ සිංහල සරණේ සිංහල ජය ගීත හඬට සිංහල කොඩිවැල් ලෙල දෙන සිංහල දෙරනේ සරණ සිංහල සරණේ
පල නැගුණේ මූදු වගේ වැව් බැඳුනේ යෝධ වික්‍රම පල
Been 24 hours, I need more hours with you. You spend the weekend getting even new. We spend the late between us. But now it's all good, baby. Roll that back, baby. Play me close. చూస్తాను పుట్టి పుట్టి కౌనే వేస్తే పట్టి పట్టి చూస్తాను ఒక కాదు కౌను కాదు కట్టులోన ఏముంది మీ కళ్ళల్లోనే అంతా ఉంది మీ ముడ పుట్టే వంకర పుట్టే అంటావా అమ్మ అంటావా నల్లగుంటే ఒకడు కల్లారల్లరి చేస్తాడు తెలుపు నలుపు కాదు నీకు రంగుతో పని ఏముంది సందు దొరికిందంటే చాలు ఈ మగ బుద్ధే వంకర బుద్ధి అంటావా అమ్మమ్మ అంటావా అమ్మవా అంటావా అంటావా అమ్మవా హలమతే హబీబు హలమతే హబీబు దల్లే హలమతే హబీబు హలమతే హబీబందా హలమతే హబీబు హలమతే హబీబు దల్లే హలమతే హబీబు హలమతే హబీబు පළාත් සභාවේ විශේෂ කාර්යක යෙලෙන නිසා එතුමාට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න නොහැකි බව අප වෙත දන්වා සිටිනවා. ඒ වෙනුවෙන් මම ආරාධනා කර සිටිනවා පද්මේරිය නාරද මධ්‍යම විද්‍යාලයේ කරු විද්‍යාපති කරුණාරත්න මැතිතුමන්ට විද්‍යාලයේ කරු විද්‍යාපති දිස්නා වීරකෝන් මහත්මයාට ආචාර්ය පෙරපාලේ
විශේෂ වේදිකාවට ගොඩවන ලෙස පරීක්ෂණ කටයුතු සියල්ල සූදානම් තුමනි. පෙළපාලිය ඉදිරියට කරගෙන යාමට අවසර පතමි තුමනි.
දහමෙත් සිසිලෙන් තෙමුණේ මහබෝධිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුනේ සිංහල ජය ගීත හඬට සිංහල කොඩිවැල් නෙලදෙන සිංහල දෙරනේ සරණ සිංහල සරණේ සිංහල ජය ගීත හඬට සිංහල කොඩිවැල් නෙලදෙන සිංහල දෙරනේ සරණ සිංහල සරණේ පුතෙද ඔද සිඳුනේ සුරවිරු රණගී ගැයුනේ රුදුරු පුතෙද ඔද සිඳුනේ සුරවිරු රණගී ගැයුනේ මෞබිම දියුණට පොරනේ රහදිය කඳු ගොඩ ගැසුනේ සිරිදලදා රැකවරනේ රන්වැලි මහ සෑකිරනේ මරණින් මතු නව අරනේ යලි උපදිමු මේ දෙරනේ සිංහල ජය ගීත හඬට සිංහල කොඩිවැල් නෙලදෙන සිංහල දෙරනේ සරණ සිංහල සරණේ සිංහල ජය ගීත හඬට සිංහල කොඩිවැල් නෙලදෙන සිංහල දෙරනේ සරණ සිංහල වර්ෂ වර්ධනය උදෙසා තුන්වැනි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත් වූ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කුතුහලය සොම්නස අභිමානය ජය පරාජය සමව විඳගෙන සහභාගී වූ දූපුතුන්ට සුබ පතමින් නිමාවට පත් වූ බව මෙවින් ප්‍රකාශ කර සිටිමි.
24 hours, I need more hours with you. She spend the weekend getting even more. We spend the late nights making things right.